1964 වර්ෂයේදී ජපානයේ තිබුණ ඔලිම්පික් කුලලයට මීටර 10000 ඉසව්වට මීටර 10000 දුර දිවීමේ උත්සවයට සම්බන්ධ වෙන්නේ මොහු. එතකොට එදා තරමක් අසනීප තත්ත්වයක පහු වුණත් මෙයා මේ තරඟයට ඉදිරිපත් වෙනවා. තරඟෙට ඉදිරිපත් වෙලා කොහොම හරි පළවෙනි වට 10 මෙයා අවසන් කරද්දී තරඟේ පළමු වෙනියා ජයග්‍රාහකයා තෝරලා ඉවරයි. දෙවනියත් තෝරලා ඉවර වෙනකම් මෙයා දුවනවා. තුන්වෙනියත් තෝරලා ඉවරකම් මෙයා දුවනවා. මේ තරඟ මේ අතර හිටපු අනිත් තරඟකරුවන් සියලු දෙනා තරඟය අතහැරියා. මොකද පළවෙනියා දෙවනියා තුන්වෙනියා තෝරලා ඉවරයි. හරිද? හැබැයි මෙයා තරඟය අතහැරියේ නෑ. ඒ දුවනවා. හරි? තව මෙයාට ඉස්සරහට වට 4ක් දුවන්න තියෙනවා. වට 4ක් දුවන්න තියෙන්නේ මෙයා දුවනවා. හැබැයි අනිත් තරඟකරුවෝ එක්කෙනෙක්වත් මේ වෙලාවේ තරඟ භූමියේ නෑ. මෙයා අර අවසාන වට 4 පළවෙනි වටේ දුවද්දී මුළු ප්‍රේක්ෂකාගාරයම උසුළු විසුළු කරනවා, කෑ ගහනවා, හූ කියනවා මෙයාට. ඒව එකක්වත් කනකට ගත්තේ නෑ. හරි? කනකට ගත්තේ නෑ. ඇහෙන්නේ නෑ වගේ මෙයා දුවනවා. ඊට පස්සේ ඔන්න අර දෙවන වටේ දුවද්දී මුළු ප්‍රේක්ෂකාගාරයම නිහඬයි. ශබ්ද නෑ, මුළු ප්‍රේක්ෂකාගාරයම නිහඬයි. හරි? මෙයා දුවනවා. ඊට පස්සේ තුන්වෙනි වටය දුවද්දී 60000ක් විතර හිටපු මුළු ප්‍රේක්ෂකාගාරයම නැගිටිනවා. 60000ක් විතර ප්‍රේක්ෂකාගාරය මෙහා දිහා බලාගෙන ඉඳලා නැගිටිනවා. අර හූ කිව්ව අයමයි. හරි? උසුළු විසුළු කරපු අයම නැගිටිනවා. තුන්වෙනි වටේ දුවද්දී අවසාන වටේ දුවද්දී අත්පොලසන් සද්දේ විතරයි ප්‍රේක්ෂකාගාරයේ. හැමෝම අත්පුඩි ගහනවා come on Ceylon come on Ceylon come on Ceylon කියලා. හරිද? ඒ අත්පොලසන් නාදයේ මැද මෙයා තරගය අවසන් කරනවා. තරගයේ ජයග්‍රාහකයන්ට රන් පදක්කම් පිරිනමද්දී තරගයේ පළවෙනියා වෙච්ච ඇමරිකාවේ බිලි මිල්ස් කියනවා මේ රන් පදක්කම අයිති මට නෙවෙයි. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩාවට සම්බන්ධ වෙච්ච රණතුංග කරුණානන්දට කියලා. හරි? රණතුංග කරුණානන්දේ කතාව ඔහොම එළිය වුණේ. මේ රණතුංග කරුණානන්දගේ මේ කතාව නැත්නම් ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ හොඳම පරාජිතයක් විදිහට රණතුංග කරුණානන්ද අදටත් කියවෙනවා. ඔහුගේ නම අදටත් කියවෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා ඉතිහාසයේ හොඳම පරාජිතයක් විදිහට. හරි? ජපානයේ පෙළපොතට ඔහුගේ නම එකතු වෙනවා. දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ. හරි? දෙවන ලෝක යුද්ධයෙන් බැට කාලා නැගිටින්න හොඳම පාඩම ජපානයට ලැබුණේ රණතුංග කරුණානන්දේ කියලා තමයි ජපානයේ පෙළපොත්වල ලියවිලා තියෙන්නේ. පැහැදිලිද? ඒ අනුව ජපානයේ පෙළපොතට එකතු වූ ශ්‍රී ලංකේ යවන්නේ කවුද? රණතුංග කරුණානන්ද.